කික්කි පැටමට කිරි දුන්නද කිරි දුන්නයි ඔබ බලන්න පැටමගේ බඩ පිරෙලාද කියලා බලන්නකෝ කික්කි ඔබ පැටමට කිරි දුන්නද ඔබ බලන්න බඩ පිරෙලා නැහැ වගේ මට පේන්නේ මොන්ට කිරි දෙන්න ඕන හොඳට හොඳේ අපිට දැන් කිරිය නැති නිසා මුන් හදාගන්න බලන්නේ අපි අතන බත් දාලා තියෙනවා ඒව කාලා ඇවිල්ලා මොන්ට හොඳට කිරි දීපන් කුකු පැටියෝ උඹ කිරි දුන්නද උඹගේ අම්ම කිරි දුන්නද කෙක්කේ මොන්ට හොඳට කිරි දීපන් අතන බත් දාලා තියෙන අපට කන්න ඒව කාලා ඇවිල්ලා පැටවුන්ට කිරි දෙන්න ඕන හොඳද මොකෝ පිටවට ගහලා ඉවරේ තා පොඩ්ඩක් ඉතුරුනා අපිට වැඩ එහෙම ඔය කඩුල්ල ගාව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා ඒක කඩුල්ලක් හදන ගමන්ම ගහලා දානවා කිව්වා ලකුවා මේ කුරුම ගෙඩි දෙක කපලා ගන්නකො මම මේ රණවරා ටිකක් ගැලෙව්වනේ අම්මා බොන්න බැල්ලිට කන දුන්නේ බැල්ලිට කන්න දුන්නා බැල්ලි පැටවුන්ට කිරි දුන්නා බැල්ලිට කන්න දුන්නා මගේ පොඩ්ඩක් මේ උගුර දෙනවා ලකුවා සරට මොනවා හරි කන්න ඕන සරට කන්න ඕන එහෙනම් අබාච්චාරුවක් හදමු අදම ඉස්සරහට බීලිමුකෝ කපලා ගන්නකො අද වහී දරුවානේ ප්‍රශ්නේ වැඩි අවස් වෙන වහයි දැන් මම වහින පාටක් නැහැ වුණා අවස් වෙන තමයි වැස්සොත් ලකුවා මගුණේ අමාච්චාරු හදනවා කියලා අමාච්චාරු ටිකක් කරුවොත් රාජමාලේ වාඩි පැත්තට පොඩ්ඩක් කරන් යන්න එමෝ දන්නවද තෝ රාජමාලගේ තුකුරට දෙනවලු එහෙම මේ දවස්වල වෛරස් එකක් තියෙනවනේ නේ තියෙන හැබැයි පරිස්සම් වෙන්න ඕන වෛරස් තුනක් තියෙනවා කියලා මම රෙඩි ගෑවුවා ඒකෙත් දන්නේ නැහැ අප්පා අඟට නම් ආරම බෙහෙත් වලට තාම අඩුන්නේ නැහැ බෙහෙත් වලට නම් අඩුන්නේ නැහැ ලකුමාගේ ආබාච්චාරුවක් කන්න හදන්නේ ලකුමා හොඳට ආබාච්චාරුව හදන්න දන්නවා සරට අද බලමු හදමුනේ සරට හදමු ලකුමාගේ ආබාච්චාරුවක් කන්න යන්නේ බලමු
යන් එන. යා. මේ කට්ටිය කාලා එන ගමන් නේ. ආයවාදී අතට ගත්තා. යන්න. යා. අප බේර ගන්න බැරි වඳුරන්ගෙන් තමයි නේ ලොකුවා. පායලා තියෙන අඹ රචින්නත් ගෙනල්ලා පත්තු කරනවා අපි. වඳුරන්ගෙන් තමයි අඹ ගහ බේර ගන්න බැරි අඹ ගස් අර පල්ලෙහා ගස් ටික නම් කනවම තමයි. ඒක තාම ඉවරයි. ඔය ඒකේ කඩවට වඩා බිම දාන එකනේ කරන්නේ. ඔව්. බලන්න ලොකුවා හොඳ ගෙඩි වලින් ටිකක් කඩාක. ඒක හොඳයි. මේව නෙවෙයි මේව හැදිලා තිබ්බනේ ලොකුවා. දුදු ඔව්. කාලා දැන් අපේ ලෝරියකට හැදුණා. අපේ නැහැ දැන්. වඳුර කඩලා ඔක්කොම බිම දැන්. ඔව් ලොකුවා ඔක්කොම කඩලානේ. මේක කොහොම යම තිබ්බනේ. අඹ කොළ ගන්නට අඹ තිබුණා. දැන් කොයි මේ ආත්තේ ඇත්තෙම නෑ. ඒක නෑ. අපේ දිය කරaya. නරහදයට ඇවිල්ලා. ඒක දැන් උරා වෙනවට එනවා. නෑ කිරියා වගේ අපේ පස්සෙම තමයි මේලු. නාවන්නු වල්ලා. කූඹි ගෑලා නේද? ආටි. නේද? යන්නේ ලොකුවා. යා. Ya. Noko. Ya. Bueno. සරට හදාන ලොකුවා ගම්මිරිසුත් දාලා හොඳේ. හා. පොඩි බීය දැක්කේ නැද්ද? අතන තිබ්බ ඔය පොඩි බීය. නැද්ද? මදි. පෙරේ සුද්දලා. ඔව්. නෑ මේක හොඳ කරලා ආරම්භ. ඌට වතුර දීපන්. ඒක කොට වතුර දීලා ඒක. මේ අමගෙඩි උත් ගෙනා ලොකුවා. ඕය නවනම් මන් දන්නේ නැහැ. මේක මේ ටිකක් එබෙන ගතිය තියෙන මේක හරියන්නේ. දීගෙන එන්නේ. ඔව් ඉදීගෙන එන්නේ. මේක හරියන්නේ මේ සැලට හදන්න මේ අඹ වෙනවා. එන එක කව. මේ කාලා ගන්නවා. මේක මන් තියරෙන්න. හා. මුණ ආවන්න ඕන ලොකුවා. අඩෝ. නේරුවා මේක නාවන්න ඕන. නාවන්න. මේ නෑවි නැත්නම් මේ වයින්නෝනේ මේ දවස්වල. අන්න අර කට්ටිය අමගෙඩි ටික කරන් දෙන්න. මේ කාලා ගන්න පොඩ්ඩ. ඒ කොහොමද? මොකන්න පුළුවන්? Haru අරගෙන කළා. මේ දවස් දෙකන වීඩියෝ එකක් ගන්න යන්න හිත දෙන්නේ නැහැ නේ ලොකුවා.
ඒකනේ අප වෙලා තියෙන්නේ. කිරිය නැතුව විදියක් ගන්න හිතෙන්නේ නැහැ. යන ආය මූ කන්නේ නැහැ අප. ගන්න නැහැ මේ අර ඉව කරන. තා සතියක් දෙයක් ඇයි පැහැෙන්නේ නේද මම. ඔව් සති දෙකක් විතර ගියොත් ඉතින් හොඳට පැහැෙනවා. දැනුත් තයිර ටිකක්. හොඳටම ඉදෙනවා මේ සති දෙකක් වුණා. පරිස්සම් කරගත්තොත් පරිසම් ගන්න දෙයක් නැහැ ඔක්කොම කාලා දැන්. නේ ළඟට වෙලා ඉන්නවා ගහ ළඟට වෙලා. ලොකු මම අච්චාරුව නම් හැදුවා මේ අපි යනවා දැන් රාජමාලයි වාඩි පැත්තට යන්නත් ඕන මේ කපිලයිලා ඒ ගොඩකොළ වගාව පැත්තට පොඩ්ඩක් යන්න කියලා තමයි හිතාගෙන යන්නේ නේ. එහාට යමු. යමු වෙයි කලුකුත් යනවා. ඔයන වගේ තියෙන දැන් නාන හරිය පොද ගහනවා. ඔය යන්නේ. අද අයිනව කොහොම වුණත් නේ. අද වහයි. බන්ටියත් වෙනවා පස්සෙන්ම නේ. ඔව් දැන් අර කියාවෙනුවට යනවා. බන්ටිය යනවා අපේ පස්සෙන් දැන් කිරාගේ පාරුව පොඩ්ඩක් මැකෙනවා මෙයා හින්දා. යා අපි මග දෙකේ නේද? ඈ මග දෙකේ නේද ගන්න? වයින්නේ තා කොහොම පැයක් විතර යයි වයින්. Sebadik nih. Sebadi. Betul lagi. Oh. Hah? තෝරකොළ නේ. මොන්න දවබන්ට කරනවා. අන්න ලොකු කිඹුලේ ඉන්නවා ඈත. අර ඉන්නේ. අර අවුව තපිනවා ඉබි. ඔව්නේ. රාජමාන ඇතිනේ. පේන්නේ නැහැ එළියේ වාඩි ඇතුලේ එනවා අඩු. එළියම තමයි මොකක් වැඩක් කරනවා. ඔයවත් ගන්න නේ. ඊට මොකද පැත්තට දාලා ලොකුවා?
වැඩෙන් මේක අපේ ගිහිල්ලා ඌ එන්න එයා වන්දිය මම ඌ අර මේක ගස්වල ගියාම ඇඟේ පැටලෙනවා උගේ වැඩෙන් ඒක අපි ගියාම පස්සේ එනවා විස් ගාලා හොඳ වන්දිය නා වන්දිය ජා ඉතින් අර වගේ තමයි අපේ ජරාවක් කරනවා වන්දිය නා දැන් අපි යන් එනවා ඔක අර තියෙන කොටුකොළ පාච්චිනේ කපලා ටික ගන්න අර පිට හිනුයි මෙන්න මේ උඩ හිනුයි කපලා තියෙනවා පොලේ අරන් යන්න අපි මේ පැත්තට ගිහින් පොඩ්ඩක් බලමු දැන් බේරලා වැඩ නැහැ මැරිලා ඉන්නේ නේ කටුස්සද ඔව් බේරන්න බැහැ ඒක මැරිලා වෙල්ලෙන්නේ අල්ලන් මැරිලා ඉන්නේ නේ ලොකුමා අර ගිලින්න හදන්නේ දැන් රුවකට දාගත්තා හ්ම් තාම නෑ රුව එළියේ විශ්සෙන් නැහැ පුච්චේ ලොකු නා ලොකුමා ඒ උනාට ගිලීනේ ඉතින් මෙන්න මේක මේ යාත් ගන්න හැනේ පල්ලෙහාට මට බහින්නේ ඒක කල්ල ගන්න තා පොඩ්ඩයි ගිලින්න තියෙන්නේ ඔව් ඔක්කොම ගෙලිනවා ඔක ඉතින් මුළු කටුස්සම ගෙලිනවා ගෙලින්නේ උගේ ආහාරෙටනේ අල්ලන් ඉන්නේ ගිල්ලන් පස්සේ මේ මෙහෙට යන්න බෑ ටික වෙලාවක් යන්නේ කියන්න බෑ ඔක ලොකුයි යන්න පුළුවන් යන්නත් බැරි වෙන වෙලාවලුත් තියෙනවා මේ හැටුල්ලේද ලොකුමා හැටුල්ල හැදේ තියෙන්නේ කියන්න බෑ හරියට හැටුල්ල හා අපි දකිනවනේ මේ කටුස්ස මැරිලා අනිත් එක ඒ කට්ටියන්ගේ සතෙන් මරාගෙන ගොදුරක් කරගන්න එක තමයි යාළගේ මේ ගන්නේ අපි ඒක ඉතින් බේරලා එක හරියන්නේ පොඩ්ඩ ගිලිනවා ලොකුමා ඒක මං හිතන්නේ ඔක්කොම ගිලිනවා කොහොමද ඔක්කොම ගිනිගන්න අල්ලන් ඉන්නවා
කියනවා කියනවා. තව වැඩි වෙලා යන්නේ නැහැ කොට ගෙදින්න. මේ හැටුල්ලෙක් නෙලකුවා ඇහැටොල්ලෙක් ඇහැටොල්ලෙක් තමයි. මොකද ලොකුයි ඒ වුණාට ගොඩක්. ඔය ඉතුරු ටිකක් ගිලී අපි යන්නේ නැහැ. ඔව් අපි යන්නේ ඉතින් ගේ දැන් ආහාරයනේ. කරන් දෙන්න දැන් බේරලත් වැඩක් නැහැ. ඒ බේරණ එකත් අපි හරියන්නේ නැහැ. ඒ උන් ජීවත් වෙන්න සතෙක් අල්ලගෙන. ඒ සතා මැරිලා. ඔව් යා. කපිලා යන නැහැ වගේ නේ. යා ඉන්නනම් ඔක ගේට්ටු වහන්නේ නැහැ. ඔතන ඉන්නේ. එතනින් මෙතන කපිලා ගොටු කොළ වගේ. මෙතන ගොටු කොළ තමයි. මේ කපලානේ. කපලා දැන් මේ තවත් 20කට විතර සැරයක් වගේ කපනවනේ. ඔව්. දවස් 20කට සැරයක් කපනවා. හරියටම දන්න අය හිටියේ නෑ. එන්න බරු. මේනා. නෑ. බන්තියට එන්න විදියක් නෑ. ආවා. ගොඩ කපනකොට 3-4 දෙනෙක් කපනවනේ. ඇයි කපලා මෙතික් බඳිනවා 4-5 දෙනෙක් ගන්න වැඩේ. මේ වැඩේ පොඩියට පෙවනකොට මේකේ ලාභයක් නම් තියෙනවනේ. මේක කපනවා පොඩි කනිට්ටකින් මේ පොඩි දියද්දකින්. හා කිලෝමීටර් 100ක් විතර කපනවා. කපනවනේ. ඔව්. ඒකට ඉන්න ඕන 4-5 දෙනෙක් මේ කපන්නයි මිටි බඳින්න. කේල් පට්ටලින් ගහන්නේ. කේල් පට්ටලින් බඳින්න. මේ කපු පොඩියක් තියෙනවා. ඒ ටික පෙන්නන්න. මේ දෙන්න. මේක ඊයේ හරි පෙරේද හරි තමයි කපලා තියෙන්නේ. තව කපන්න ටිකක් තියෙනවා මේ කපලා. අදත් කපන්න තියෙන නැත්තේ ලොකු ආවෙ තුනටනේ. මේ බාගෙට කපලා ගිහින් තියෙන්නේ. මේක තමයි ඉතින් කපලා ගොටු කොළ වගේ. අර තියෙන මිදිස් වල. මේ ගොටු කොළ වගේ ආව. මේකත් කපලා ඉතින් මිරිස් ටිකක් දාලා තියෙනවා. මේ පාර මිරිස් දැම්මට කපිලාගේ ගොඩක්ම දාන්න මාළු මිරිස් තමයි. කපිලාගේ වාඩියට පොඩ්ඩක් ගිහින් බලමු. කපිලා යන්නේ නැහැ. කපිලා අද නැත්තම් හැමදාම ඉන්නවනේ. අද කොහෙද පාර පැත්තේ යන්නද? මේ කපිලා වාඩි. කපිලා යන්නේ නැහැ. ඉඳලා තේරුමුන්නේ. අපි යන් රාජයලා වාඩි පැත්තටනේ. සරත් මල්ලික වාඩිට ගිහිල්ලා යමු. පොඩ්ඩයි ඉතින්. සරත්යි වාඩියට පස්සේ දවසක යන්න මොනවා. අර තියෙන ඈත සරත්යි වාඩි. ඔකට දවසක් අපි ගියා. අපි යම් මේ රාජමහම්මේ. හා. ඔන්න ගොටු කොළ වගේ ආව. මට මේ ගොටු කොළ වගේ තමයි මේ ලකුවා පෙන්වන්න උම්මනාව තිබ්බේ. ඔව් පෙන්වන්න උම්මනාව තිබ්බේ ගොටු කොළ කපද්දි. දවසක පෙන්වමු ගොටු කොළ කපද්දි මිටි බඳිද්දි ඒ ටික නේ ලකුවා. ඔව්. ඒ ටිකත් පෙන්වන වෙලාවක. යා. අර තියෙන රාජමාය වාඩි. ඒකට තමයි අපි යන්න හදන්නේ.
පැටිරි කන්ද පැත්තට නම් වහින්න හදන්නේ ලොකුවා. ඊපද වගේ යනවා මට මේ. පැටිරි කන්ද පැත්තට කළු කරලා තියෙන හොඳටම. මොන්න අපි රාජමාවගේ වාඩියට යන්නේ. මේක දාගෙන යන්නේ. රාජමාව ඉන්නව නම් දැක්ක ඈතට බලමුනේ. නෑ. නැත්නම් රාජමාව වාඩි. බලුවෝ ටිකක් ඉන්නවා. මේක තමයි. මේ හරට එක්ක බන්ටේදී. මේක තමයි රාජමාවගේ වාඩිය. රාජමාවත් ඉන්න. මේක තමයි රාජමාව ඉන්නේ. මේක තමයි රාජමාව ඉන්නේ නේ. මේ වාඩි පෙට්ටිය නේ. මේ වාඩි පෙට්ටිය නේ. වාඩි පෙට්ටිය. මේක තමයි වාඩි පෙට්ටිය. වාඩිය බඩු දාලා ලොක් කරලා. සංගතෝ ගත්තා ගහපුවා. මේ කාමරේ නේ. ඔව්. දුවද යා. මේ තමයි කාමරේ. අර බලෝ හරි ලියන් අලුක හිරමණයක් තියෙන රාජමාව. ඒක මරුව. මේ ගල මරුනේ. තිරුණා. ඔන්න අවචාරුව අපි කන්න හදනද? අඹුල් නැති යෝ ගහේ අඹුල් हाँ මේන් රාජමාව ගොඩක් කල් ඉඳන් හේන් කරන මාම කෙනෙක් තමයි රාජමාවටත් ඔය ඉතින් ඒ කාලේ හේන් කරද්දි අලින්ගෙන් එහෙම වෙච්ච කරදර තියෙනවනේ. ඔව් සෑහෙන තියෙනවනේ අලින්ගෙන් බේරිච්ච විදිහනේ. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. රාජමාව ඔන්න කාඩ එකක් කුලිපේ දීලා දෙනවා අපිට බොන්න. මේ රාජමාව මේ ගොවිතැන් කරන්න ඇවිල්ලා දැන් ගොඩක් කල්නේ. ඔව් දැන් අවුරුදු 15ක විතර වෙනවා මතනේ. 15ක් විතර වෙනවනේ. ඔව් 15ක විතර වෙනවා. අර තනියෙන් එනක් කර අර පැත්තේ අර බෑන් පල්ලෙහානේ. ඔව් චාලි මල්ලි. ඔව්. අයියෝ ඒක දැන් මාර කට්ටක් කෑ. නෑ ඒ මාර කට්ටේ අලිගේ බේර ගන්න බෑ අලිගේ වරුන්ගේ බේර ගන්නවා කරනවා. අලි පයින්ෝ දිගට හරහාද? දිගට හරහාට පයින්ෝ කෑවනේ ඔක්කොම. ඊට පස්සේ කෑම යොන්දර වැඩි හරියන්නේ රුව ගියා. අතර තමයි. අතර. රාජමාව. මේ අර පල්ලෙහෙන් කරද්දිම අලිය වාඩි පල්ලට ආවේ කතාවක් තියෙනවා. සුදු මහත්තයා වාඩි තියෙන්නේ. ඔව්. සුදු මහත්තයා වාඩි මං හිටියා. ඒ උට බලන්න හිටියේ. ඔව්. ඉන්නකොට ඕනේ කරා. එළාම් එකද මම තනියෙන් හිටියේ. කරට දාලා තිබ්බේ. කරට දාලා තිබුණේ. කරට කඩ ඇතුළට පැනලා නේද? මොකද නිින්ද නැගිට්ටනේ. වෙලාවට ඔරලෝසේ බැට්ටියක් බහලා ෆේඩියක සද්දෙත් නැහැ. ඊට පස්සේ මම ජීවිත බල වටපිට බලුවා අලිය පේන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් දුර හිටියා අලියා. මම මොකද කරා උණුවර දෙක පටන් ගන්නකොට අලියා සිනිකව අඩිය දෙකට ආවනේ අලියා. වාඩි කාටම ආවනේ. අර මයුගක කෑවෙත් නැහැ. ඉතින් පයින් ගගා ඉන්නෝ දැන් අලියා. මාද්ද බයව කකුල් දෙක එහෙම කරකට කාලා අලියා. වාඩි කරුත් අර බ්ලොග් එකේ තියෙන්නේ. අලිය යන්නේ දැන් අලිය කොහොම හරි පිළිගන්න පැත්තට ගියා. වාඩි පැත්තට ගියා. ඊයෙන් පස්සේ මම මොකද ෆේඩිය කැඩලා තියෙන්නේ සොරවර සද්ද ඇහෙනවා වදිනවනේ. ඔව්. ඊට මම ෆේඩිය ගියා ඊට පස්සේ ඉතින් ඇදිලා වගේ. ඊට කුස්ති කවුලෝ කියලා
දුම යන්නේ. උස් කබල ආපෝ දෙක ආපෝ අලිය ආවේ නෑ ඊට පස්සේ. පිටිපස්සේ. ඕ පිටිපස්සේ. ආපෝ ඉස්සරහට ආපෝ දුර කොට ආවා. එළි වෙනකම් අවදීනේ මම වෙලා ගියද දන්නේ නෑ. හරි වෙයි කල්පනා කර කර ඉන්නවා. රාජමාම වාඩි ඇතුලේ. වාඩි ඇතුලේ. එළියට බහිනවක්වත් නැහැ. එළියට බක්ක බහිනවා. දැන් දුර කොට හොම්මේ ඉන්න ඕනේ. ඊට අර මේ වාහනේ නතර මේ තියෙන හොඩ් එක හදලා තියෙන ටකරම එක. ඔව්. අර ගැහුනේ හොඩෙන් ගැහුනේ. කඩාගිය. කාලේ අර සීට් කෝලේ බහලුවට අර මම ඉඳන් අදුලා සීට් කෝලේ වටලා සමහර අදුලා අදුලා මට තුවාල වෙනවා. මම කොට ස්තූපෙදී හරි ස්තූපෙනේ ගියා කියලා සයිඩ් එකට දාලා හිටියේ දැන් මේ. රාජමාමට එළියට පණ ගන්න බෑ. ඊට පණ ගන්න පෑන දිවුත් මන් දන්නවා අයියා මම පාරේ එළනවා. තනිවල වාටේ දුවන බැලුවා මම. බෑ ගේට් ලොක්කන ගලගා. ඊට පස්සේ ඕම වෙලා ඉන්නකොට හොඳයි කුරුළු වල රැහෙනවා. ඒ කියන්නේ කුරුළු වල නන්නේ මම පොඩ බැලුවා නේ ඊට බැල ඉන්නවද කියලා. මේ පිළිගන්න පැත්තට ඉන්නෝනේ අලියා. මම මොකද අලු හත්තු කරන්නේ ආවොත් අලියා පිම්බිලා ඊට පස්සේ හැදලා බෙලි කවුනේ වෙඩි පාරට වැටලා තිබුණා දරවලත්. තුවාලයක්. ඒක විල්ල කර මොකක් කර ඔව් වෙල්ල කර මොකක් කරලා තුවාලයක් තුන කකුලේ හැබැයි. ඊට අලියා යෝම පිටිපස්ස කම්බි කරාගෙන ගියා. උදේලම අලියා හිටිය පිටිකන්න පැත්තට වාඩි. අලිය දැන් අර කුණුවර්බයක් කියලා දැන්නම ගියේ නෑ හොඳින් ගිහුව ගියා. හොඳින් ගිහුව ගියා පියවල කියලා කියන්නේ උදේ ඉර අලියා. කණුහත් මොකද කරන්නේ කියලා. ඔව් කල්පනා මොකද කරන්නේ? හරි මේ කියලා ඊට මේ ප්‍රපද අලියා ගියා. මම එන්නේ මේ සුළු මාතර ගල්පොලිට ගියා ඊට පස්සේ. ඊළ මං ගෝ මේ ලයිව් මල් මේ වාජායන අලියා හරලා තියෙන්නේ. ඊට ඒ කිව්ව මේ රාජයන් දවල්ගෙන හදමු කියලා. ඊට මම බල වැඩි හරියන්නේ සුළු මාතේ තියෙන්නේ. ඊට කම්බිය පොඩ හරියම අරවකොට කම්බිය හදන්න යනකොට එහා පැත්තේ ඒත් අලියා ඉන්නේ. වැටේ හැබැයි අම්ම අලියෙක් කොහෙ මට දැන් මම ඊට පස්සේ ආවෝ පැත්තට බලලා මේක මම කම්බිය හැදුවේ නෑ ඊට පස්සේ. මේකට තලිය නෝනේ රාජමාම. ඒක වෙනවා. ඒ කම්බිය කළා මයි තමයි කම්බිය හැදුවනෝ ඉතින්. හතර පළේ ගාලා දුන කම්බිය. ඒ කියන්නේ ඇටත් වෙනවද මේ හරියට? ඇතත් වෙනවා අලියත් වෙනවා. තුන් හතර දෙනාම වෙනවනේ. මත යාම එනවා. මීයර ගන්න දිස් මාත කාට හරි බණ්ඩමල කැල පැත්තේ විලාප ගවයි කියලා. ඒක වෙන පාරේම නිතරම ඉන්නොත් නෑ. දැන් මේ මාස් කාලේ නම් දැන් හෙන් කරනකොට මේ හරිය අලිටි අඩුවේ වටේම හෙන් කරනවනේ. වටේ මේ කියන මේ පයිරෝ ඔව් ඒ බෙහෙතනවා. මොන අපි කහට එකක් බොන්න හදන්නේ. රාජමාම කහට එකක් හදලා ගෙනත් දුන්නා ඉතින්. එකක් බොන්න හදන්නේ. හරි මගේ අතට පොඩ්ඩක් දාන්න චුට්ටක්. හරි. මට අද මම පොඩ්ඩයි. මට ඉතින් කිරි තමයි දෙන්න ඕනේ. ඔව්. අපි රාජමාම ගිහින් එන්න හොඳේ. හරි මුසානේ. කිරිය ගැන කට්ටිය අහනවා කියලා අපි දන්නවා. ඒ හින්දා මේ කිරියා මරපු අය තාම නැහැ. ඒ කියන්නේ එයාලා හැංගිලා. පොලිසියෙන් හොයනවා. ළඟින්ම අහුවේ කියලා හිතනවා.